ආයිබෝන් යාළුවනේ මම හතුරු පෙරේරා වෙනද වගේම අලුත් රෙසිපියක් අරගෙන ඔන්න අපි අදත් ආවා. අපි අද ගෙනාවේ අපේ චිකන් රෙසිපි සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක. අපි අද ගෙනාවේ ෆ්‍රයිඩ් චිකන් රෙසිපි එක. හැබැයි මේක KFC ෆ්‍රයිඩ් චිකන් නම් නෙමෙයි. පොඩ්ඩක් ඊට වැඩි චුට්ටක් වෙනස් එකක්. මේක කොරියාවේ රෙසිපි එකක්. මේක ගොඩක් කොරියාවේ ඉන්න අය නම් දන්නවා. කොරියා සිත්තන් වල මේ රෙසිපි එක තියෙනවා. අපි එන අපේ චිකන් රෙසිපි එක හදන්න යමු. ඒ වගේම කියන්න ඕන තවමත් අපිව subscribe කරලා නැත්නම් මතක ඇතුව අපිව subscribe කරන්න. ඒ වගේම යහපැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න කියලා මම ඔයගලන්ගෙන් ඉල්ලනවා. අපි බලමු අපිට කොරියන් ෆ්‍රයිඩ් චිකන් එක හදා ගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. චිකන්, කොම්ප්ලා, අයිස් වතුර ටිකක්, බිත්තර දෙකක්, පාන් පිටි, ගම්මිරිස්, සුදු ලුණුයි සූදුරුයි එකට දාලා කොටාගෙන දිනවා. ලුණු, දෙහි. මුලින්ම අපි මේ චිකන් ටික වැඩි ගින්දරේ විනාඩි 5ක් තම්බා ගන්න ඕනේ.